ඔබට රාත්‍රී කාලයේ නිින්ද නොයෑමේ ගැටලුවක් තිබේ නම් ඔබ යම් රෝගී අවස්ථාවකට පත් වෙලා තියෙන බව දැනගන්න ඕන. සමහර නිරෝගීමත් පුද්ගලයන් රාත්‍රී කාලයේ පැය 5ක් 6ක් 7ක් වගේ ප්‍රමාණයක් නිින්ද ප්‍රමාණවත්. නමුත් සමහර වැඩිහිටියන්ට සහ රෝගී අයට මේ නිින්ද නොයෑමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ අය ඇඟ සිසිල් වීම සඳහා හිස සිසිල් වීම සඳහා දේශීය ඖෂධ වර්ග පාවිච්චි කරන්න ඕන. ඊට අමතරව ඔබේ රෝගයේ ස්වභාවය වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡා කරලා ඒ ගැටලුවට පිළිතුරක් සපයන්න ඕන. සාමාන්‍යයෙන් නිින්ද නොයෑමේ ප්‍රශ්නයක් තිබේ නම් ඔබ නිතර කොළ කැඳ වර්ග පාවිච්චි කරන්න. දෙක ගොටු කොළ ඉස්ම දිනපතා හිස්බඩට පාවිච්චි කරන්න. තුන්වෙනි එක සිසිල් ගුණයෙන් යුක්ත හිසට දාන තෙල් වර්ග පාවිච්චි කරන්න. ඒ තෙල් අතර නීල්‍ය ආදී තෙල්, නිෂාදී තෙල්, පාටා තෛල වගේ තෙල් වර්ග, ත්‍රිඵලා තෙල් වගේ තෙල් වර්ග හොඳට හිසට දාලා හිස් සම්බාහනය කරන්න. මේක සාමාන්‍ය අවස්ථාවක් නම් ඉතා පහසුවෙන් නිින්ද යෑම යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඊට අමතරව රාත්‍රී නිින්දට පෙර පාදවල එළඟි තෙල් ගැල්වීමත් යටිපතුල එළඟි තෙල් ගෑම නිින්ද යෑම සඳහා ඉතාම හොඳ අත් බෙහෙතක්. ඊට අමතරව සුදු තල එළඟි තෙලෙන් අඹරලා කකුල්වල රාත්‍රී කාලයේදී ආලේප කිරීමත් ඉතාමත් සරල අත් බෙහෙතක්. මීට අමතරවත් ඔබට නිින්ද යන්නේ නැත්නම් ඔබේ ගමේ හෝ ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙක් හම්බෙලා ඒ සම්බන්ධ උපදෙස් ගන්න. නිින්ද නොයෑම රෝගී තත්ත්වයක් නිසා.